ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. මේ ඔබ දකින්නේ තොලබෝ යන නමින් හඳුන්වන ශාකයක්. තොලබෝ ගොඩමානෙල් පවුලට අයත් ශාකයකි. පත්‍ර දිගටි හැඩයෙන් යුක්තය. පත්‍රයේ උඩ පැත්ත තද කොළ පැහැයක් ගන්නා අතර පත්‍රයේ යටි පැත්ත අඳුරු කොළ පැහැයක් ගනී. සුදු පැහැති මල් දැකගත හැකිය. මල් සවස් කාලයේ පිපෙයි. තොලබෝ අල විෂනාශක ඖෂධයකි. පණු රෝග, මුත්‍රා අඩස්සියට, ඇදුම, අජීර්ණ, ශරීරයේ විෂට, ශාරීරික දුබලතාවලට, තුවාලවලට, අජීර්ණයට, අක්මා රෝගී තත්වයට, හිස කැක්කුමට, දත් රෝගවලට, වකුගඩු රෝගී තත්වයට පත්‍ර සහ අල යොදා ගනී. ගල්තැලුම් වලට තොලබෝ අල කැබැල්ලක් රැගෙන පලා එයට ගෙන්දගම් කැබැල්ලක් දමා උණු අලු යට දමා රත් කර අඹරා ගල්තැලුම් මත බැඳීමෙන් ඒ සුව වෙන බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. සන්ධි ඉදිමුම් වලට උළුක්කු වලට තොලබෝ කොළ එඬරු තෙලෙන් අඹරා රත් කර ආලේප කරයි. චර්ම රෝග වලටද මේ අයුරින් ආලේපයේ ගුණදායක බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. කැඩුම් මිනුම් වෙදකමේදී තොලබෝ අල කොටා පෝල් කිරෙන් තම්බා බැඳීමට යොදා ගන්නා බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. ඇතැම් ප්‍රදේශවල පිරිත් මණ්ඩපේ නවකොළවලට තොලබෝ කොළ යොදා ගනී. ඇස්වහ කටවාට ගුරුකම් කිරීමට, හදුහුනියම් කිරීමට, කැපීමට මෙන්ම බොහෝ ගුප්ත කටයුතු සඳහා තොලබෝ ශාකය යොදා ගනී. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍යයන්ගේ අබේවර්ධන. වීඩියෝ හොඳයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.